සම්පූර්ණ නම බුද්ධදාස විතානාරච්චි. උපන්ගම උපංගම මෙහෙමයි. මගේ පාරම්පරික ගම මගේ අම්මා සහ පියාගේ ගම නෙමෙයි මගේ උපන් මම කෑගල්ලේ. ඒ නිසා උපංගම කෑගල්ලේ වුණාට පාරම්පරික ගම පියාගේ සහ මගේ ගම අල්පිටිය කියන ගම. අල්පිටිය තියෙන්නේ සතර කෝරළේ කෑගල්ල දිසාවේ දැදිගම මැතිවරණ කොට්ටාසේ තමයි අල්පිටිය කියන ගම තියෙන්නේ. මව සහ පියාගේ ගම ඒක පාරම්පරික. පාසල් ගියේ පාසල් ගියා මුල් කාලේ මුල්ම ළමා කාලේ ගමේ පාසලට ගියා ගලපිටමඩ මහාවිද්‍යාලයට. ඒ කාලේ මහාවිද්‍යාලයක් නෙමෙයි. ඊට පස්සේ තව එකක් තුනක් කනිෂ්ඨ විද්‍යාලයක් කිනිවිට කියලා. ඊට පස්සේ 1957 ඉඳලම කෑගල්ලේ සාන්ත මාරියා විද්‍යාලය නැත්නම් සෙන්ට් මේරිස් කොලෙජ් එකට ඇතුළත් වුණා. ඒ කාලේ අත් වශයෙන්ම මේ මිෂනාරි පාසලක් රජේ නෙමෙයි. ඉතාලි ජාතික පියතුමාලා එහෙම තමයි අධ්‍යාපන කටයුතු හා පරිපාලන කටයුතු කළේ. කතෝලික පාසලක්. පවුලේ විස්තර පවුලේ මට සහෝදරයෝ 3 දෙනෙක් හිටියා. 3 දෙනාම දැන් ජීවිතුන් අතර නැහැ. මම පවුලේ වැඩිම ළමම. දැන්ට ජීවිතුන් අතර ඉන්නේ මගේ නංගිලා දෙන්න පමණයි. ජීවිතේ මොකද මුල්ම රැකියාව? ජීවිතේ මම මුල්ම රැකියාව කියන්නේ නිල වශයෙන් නෙමෙයි. මම අර මොකද්ද පන්ති පවත්වන්නේ මේ ටියුෂන් ක්ලාස්. ඔව් ටියුෂන් ක්ලාස්. ඒකට කියන්නේ ටියුෂන් නෙමෙයි. මොකද්ද උපකාරක පන්ති කළා. උපකාරක පන්ති කළා මුල්ම. මොනවද ඉගෙනුවේ? මම ඉගෙනුවා සාහිත්‍ය, සිංහල, ඉංග්‍රීසිත් ඉගෙනුවා. කොයි කාලේද ඔය? ඒකට 1960 ගණන් වල අගහරිය විතර. ඊට පස්සේ මම රැකියාව වශයෙන් කළේ මම කතන කලාව සම්බන්ධව කළේ. මුලින්ම කියන්නේ රැකියාවට වඩා මගේ තිබුණ එකම මේ ප්‍රායෝගික වෘත්තීය කටයුතු. මම නිවේදකයා සහ ප්‍රචාරකයා සහ ප්‍රකාශකයා ඔය හැමදේම කළා. මම ඊට පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලේ හරි ලොතරැයි දිනමැදීමේ උත්සව තියෙනවා. ඒ උත්සව විස්තර කථනය කළා. ඒකම තිබුණා ලංකා දුම්කල සමාගමේ ගීත ප්‍රසංගයක්. ඒකත් මම ඉදිරිපත් කළා. ඊට පෙර ආතුව මම ජාතික ලොතරැයි මණ්ඩලයේ සහකාර කළමනාකාර වෘත්තිය කළා. ඉස්සෙල්ලම පටන් ගත්තේ කුරුණෑගලින් 1967 විතර. ඊට පස්සේ මම යාපනයට මාරුවක් ලැබුණා. යාපනයේ 68 සිට 70 දක්වා කාලයක් හිටියා. ඒ කාලේ තමයි ආම්ස්ට්‍රෝන් හන්දට එම්බැසි 69. හරි. යාපනයේ අවුරුදු 2කමාරක් විතර මුළු යාපනයේ දිස්ත්‍රික්ක භාරව ජාතික ලොතරැයි මණ්ඩලයේ ශාඛා කාර්යාලයේ ඇසිස්ටන්ට් වශයෙන් නැත්නම් සහකාර කළමනාකරු වශයෙන් කටයුතු කළා. ඔබට ව්‍යාපාර තිබෙනවද තියලා තියෙනවද? නෑ මම කවදාකවත් ව්‍යාපාරිකයෙක් නෙමෙයි. මොකක්ද ඔබේ මුල්ම රංගන දායකත්වය? මුල්ම රංගන දායකත්වයේ පාසලේ. ඒ කියන්නේ මම කෑගල්ලේ සෙන්ට් මේරිස් කොලෙජ් එක නැත්නම් ශාන්ත මාරියා විද්‍යාලයේ 1957 විතර. 57 මම බාලාංශ පන්තියේ ඉදිරිපත් කරපු නාට්‍යයක්. ඒක තමයි මගේ පළවෙනි මොකක් හරි ප්‍රසිද්ධ රැඟුමක් වේදිකාවක සිට කරපු ජීවිතේ. මුල්ම වෘත්තීය රංගනය? වෘත්තීය රංගනය කියලා කියන්නේ වේදිකා නාට්‍යයෙන් ඉස්සෙල්ලම පටන් ගත්තේ. මගේ පළවෙනිම ජාතික තලයේ වේදිකා නාට්‍ය උනේ ධම්මජාගොඩ මහතාගේ වෙස් මොහුණු කියන නාට්‍යය. කොයි කාලේද? 1973 74. ජීවිතේ මුල්ම වෘත්තීය ටෙලි නාට්‍ය රංගනය? වෘත්තීය ටෙලි නාට්‍යක ඇත්ත වශයෙන්ම එක ධම්මජාගොඩ මහතාගේ නාට්‍යයක්. ඒකේ තමයි මම ඒකේ ලොකු චරිතයක් කළේ නැහැ. වෛද්‍යවරයෙකුගේ චරිතයක් කළේ. ඊට පස්සේ මම ටිකක් දැනෙන චරිතයක් කළේ. ඊට පස්සේ මේ අශෝකහඳගම කළා නාට්‍යයක්. ඒකෙත් මම ටිකක් යම් තරමක චරිතයක් කළා. අර අක්කර පහ කියන පොත ආශ්‍රයෙන් කරේ මුස්ලිම් මුදලාලි කෙනෙක්. වතු හිමියෙක් ඉඩම් වෙඩිකාරයෙක් චරිතය. මොකද්ද කතා බහට ලක් වෙච්ච ටෙලි නාට්‍ය චරිතය? ඔබේ ජීවිතය තුනේ. ජීවිතේ කතා බහට දැනුත් ලක් වෙන නාට්‍ය. දැන් අවුරුදු 30ක් ගත වෙලා. දනුබස්නාමානේ. දනුබස්නාමානේ. ලෝකෙ කොහෙ ගියත් සේතුපාල ගුරුනාංශ කියලා කතා කරනවා. අවුරුදු 30ක් ගිහිල්ලා. මුල්ම සිනමා නිර්මාණය රංගනය දායකත්වය මුල්ම සිනමා නිර්මාණය තමයි දායක වුණේ. ලොකු චරිතයක් නෙමෙයි. ලෙස්ටර් ජේම්ස් ෆීරිස් මහත්මයාගේ මේ පුරන් අපු. පුරන් අපුගේ සමූහ දර්ශනයක් තියෙනවා. මාතලේ කච්චේරියට පහර දීලා කැරලිකරුවෝ නැටුමක් නටනවා. ඒක කියන්නේ ජය අපටයි ලංකාවේ අතන මෙතන කොතන ගියත් ජය අපටයි ලංකාවේ කියලා. ඒකේ අපි අර ජය පැම්බුනවා කැරලි ගහලා කච්චේරිය අල්ලගෙන. ඒ සීන් එක ඒ දර්ශනය තමයි මම ඉස්සල්ලාම සිනමා කැමරාවකට මුහුණ දුන්න අවස්ථාව. ජීවිතේ ලැබුණු ඇගයීම් මම හිතන්නේ
පළවෙනි ජාතික තලයේ හැඳින්වීම ඇගයීමක් වුණේ සුමත් සම්මාන උල්ලේ. පළවෙනි මංගල සුමත් සම්මාන උළවේ පළවෙනි හොඳම නළුවා වුණේ මම. ඒ කියන්නේ ජයන්ත් චන්ද්‍රසිරි මහතාගේ දනුබස් නාමානේ සේතුපාල ගුරුනාන්සේට. ඒකට ඊටාම ඔලොරසන් එක මට බොහොම පිළිගැනීමක් ඇති වුණා. ඊටින් පස්සේ තවත් එක සම්මාන උත්සවවල හම්බුණා. නමුත් අරක තමයි අවුරුදු 30ක් ගිහිල්ලත් අදත් ඒකේ වටිනාකම මිලාන වෙලා නැහැ.